සුදස කියලුණ අපි YouTube channel එකට ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්න යාළුවා. අද අරගෙන ආවේ මැදපැති රටවීරුවන්ට ලැබෙන දීමනාව සම්බන්ධයෙන් ඔයාලව දැනුවත් කරන්න. ඉතින් ඔයාලා සියලු දෙනාටම good morning. ඔයාලා කරන කියන සීම වැඩකට සාර්ථක වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරන වීඩියෝට යන්න කලින් ඉතින් ඔයාලා සතුටෙන් පරිස්සමින් ඉන්න ඕනේ. ඉතින් ඔයාලට වැදගත් වෙන වීඩියෝ තමයි ඇත්තටම අද වීඩියෝෙන් අරගෙන ආවේ. ඉතින් ඔයාලට යම්කිසි දීමනාවක් ලැබෙනවා. අන්න ඒ දීමනාව සම්බන්ධයෙන් ඔයාලා දැනුවත් කරන්න ඕනේ. අන්න ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්න තමයි ඇත්තටම අද වීඩියෝ අරගෙන ආවේ. අපි වැඩි විස්තර වීඩියෝ එක කතා කරමු. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. යාළුවනේ දැන් මේ නිවුස් එක ආවේ දැන් ටිකකට කලින්. ඉතින් ඔයාලට පැහැදිලි වෙන්න මම මේ නිවුස් එක ඔයාලට පැහැදිලි සිංහලෙන් කියවන්නම්. ඒතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේ රටවිරුවන් ලැබෙන දීමනාව කියලා. ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන්. විදේශගත ශ්‍රමිකයන්ගේ දරුවන් දිවා සුරුගම් මධ්‍යස්ථානවල සිටී නම් රුපියල් 10000ක මාසික දීමනාවක් ලබා දීමට පියවර. ඒ විදිහට බලා ගන්න පුළුවන් අපිට විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ වයස අවුරුදු 2ක් 13ක් අතර වෙන දරුවන් දිවා සුරුගම් මධ්‍යස්ථානවල සිටී නම් ඔවුන් වෙනුවෙන් මාසයකට රුපියල් 10000ක දීමනාව ගෙවීමට තීරණය කර තිබෙනවා. රයිට් ඊටස් බලා ගන්න පුළුවන්. ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව අමාත්‍ය සරෝජා සාවිත්‍රි පොල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශනගේ සහභාගීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු රැස් වුණු අතර එහිදී කාරක සභාව හමුවට කැදවා තිබූ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන් විසින් මේ බව ප්‍රකාශ කර සිටියා. රයිට්. කුඩා දරුවන් සිටින කාන්තාවන් විදේශගත වීම හේතුවෙන් සමාජය තුළ පැන නැගින ගැටලු සම්බන්ධයෙන් වහාම මැදිහත් වන ලෙස මීට පෙර මෙම කාරක සභාව විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශ සාමාන්‍යාධිකාරිත්වය වෙත දේශීය කටයුතු උපදෙස් ලබා දී තිබුණා. අතර එම උපදේශවල ප්‍රගතිය විමසූ අවස්ථාවේදී නිලධාරීන් විසින් මෙම නව වැඩපිළිවෙළ පිළිබඳ කරුණු පැහැදිලි කර ඇති බවයි වැඩිදුර සඳහන් වන්නේ. මේ දිරවට බලා ගන්න පුළුවන් නිවුස් එක. යාළුවනේ මේ නිවුස් එක මේ දැන් ලැබුණ ගමන් තමයි ඇත්තටම මේ වීඩියෝ එක ගෙනාවේ. ඔයාලා දන්නවා මැදපෙළ රටේ සේවය කරන රටවිරුවන්ට යම්කිසි දීමනාවක් ලැබෙනවද? අන්න ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන් මම වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් මම හිතනවා මේ දීමනාව මොකක්ද? මේ දීමනාව කොහොමද ලබා ගන්න? ඒ සම්බන්ධයෙන් ඔයාලට අප්ඩේට් එකක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් දැන් අපි subscribe කරන්න බෙල් අයිකන ඔයගොල්ලෝ අපි ටික දිගටම එකතු වෙන්න. අපි තවත් වීඩියෝ එකක් හමු වෙනවා. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. අපි තවත් වීඩියෝ එකක් හමු වෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක් ජය වේවා.